බණ්ඩා. ඊළඟට මගේ කැම කරන් යනවා. ඩ්‍රයිවිං ජොබ් එකට ආවේ. දැන් මේ එක එක පංගර නැට්ටම්ගේ කෑමක් අදින්න වෙනවා. බණ්ඩා මොකද්ද කිව්වේ? නැත. YouTube එකේ දාලා තිබුණ වැඩ කටහන. පංගර නැට්ටක සතෙක් ගැන. වාරයි සර්. ඒක නිසා. සර්ටත් බලා ගන්න තිබුණා පංගර නැට්ට කවුද කියලා කන්නාඩිය විතර ගියා නම්. බණ්ඩා මොකද්ද කිව්වේ? සර් මම කිව්වේ අර වාහනේ කන්නාඩි අකුලෙන් වැරුණා. මං ගිහලා කන්නාඩි අකුලෙන්. බණ්ඩා. අර මගේ කැම එකක් තරම්ම එනවා. ආ සර්. Sir, main sir, bag. Sir, can I the lunch room में थी? හරි හරි. එහෙනම් sir මම යනවා. හරි ඕකේ. ඒක නෙමෙයි බණ්ඩා. තමුසි දිහා ඔෆිස් එකේ එල්ලෝහෙන් බලනවද? මට ලැජ්ජයි sir. අපි දැන් කසාද බඳලා ළමයි ඉන්නවා. දැන් ඕවාට යන්න ආරයි. නම කියන්නේ ටීචර් කෙනෙක්. කඩේ ඉන්නේ නෑ සර් අපි ඔෆිස් එකේ හිටිය කිසිදු කෙනෙක්. එයාට අපි ලේසියට කියන්නේ කිචා කියලා. මේ ඒක කිව්වද? ඒක නිසා. බණ්ඩා. ඔෆිස් එකේ ආයේ මං ගැන මොනවද කියන්නේ? සර් ගැන මුකුත්ම කියන්නේ. සර් අම්මා ගැන තමයි මේකේ වගේ කියන්නේ. නෑ සර්. කට්ටිය කියනවා සර්ගේ අම්මා සර්ව හදලා දෙනවා කියලා නියම විදියට. ඒක නෙමෙයි බණ්ඩා. වෙනදාට මේ ඔෆිස් එකට එනකොට මාර රස්නේනේ. ඈ? පැය භාගයක් විතර යනවා කූල් වෙන්න. අද මේ ඔෆිස් එක පට්ට කූල්නේ. මොකද ඒ? සර් ඊයේ කිව්වනේ මේ කාමරේ ගොඩක් රස්නේ. ඔව්. ඈ? ඉන්න බෑ කියලා. මම සර් ඊට පස්සේ මොකක්ද කරනවද කරේ? අපි ඕෆ් වෙලා යනකොට AC එක ඔන් කරලා ගියා. ඔව්. ඒකයි සර් මේ පට්ට කූල්. ඈ?